කොහොමද ඕගොල්ලන්ට හොඳින් ඉන්නව නේද? බලන්නකෝ මං අද හැදුවේ රසම රස බත් එකක්. මේක ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්. උයන්න කම්මැලි දවසට එහෙම කියාපු බත් එක. මේ විදිහට බත් එක හදාගත්තම් පොඩි දරුවෝ උනත් ආසාවෙන් කනවා. ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ලොකු ලොකු දේවල් අවශ්‍ය වෙන්නෙත් නෑ. බලමුද මේ බත් එක අපි හදාගන්නේ කොහොමද කියලා. එන්නකෝ එහෙනම්. මෙතන තියෙන්නේ අපේ බත් එක රස කරන්න අවශ්‍ය දේවල් ටිකක්. බේ ලීෆ් කොළ දෙකක් විතර, වසාවාසි කෑල්ලක්, කුරුඳු පොතු කෑලි 2-3ක්, ගම්බිරිස් ඇට තේ හැන්දක්, උළුහල් තේ හැන්දක්, සූදුරු තේ හැන්දක්, කොත්තමල්ලි ටිකක්, බිරියානි මලක්, එනසාල් කරාබු නැටි ටිකක්, තලාගත්තු සුදු ලුණු බික් 5ක් විතර. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සාස්පානක් ලිපේ තියාගෙන අපි ගන්න හාල් එකට ඇති වෙන්න තරම් වතුරත් ඒකටම දාගෙන අපි ගත්ත කුළු බඩු ටිකත් ඒකටම මම දාගන්නවා. පොඩ්ඩක් කලවම් කරගෙන මම මේක වහලා තියෙන හොඳට උතුරන්න. මේ විනාඩි 5කට පස්සේ මේක හොඳට උතුරනවා. පේනවනේ මේකේ පාටත් වෙනස් වෙලා තියෙන්නේ. හොඳ ලස්සන කහ පාටක් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරගන්නවා. මේ බත් එක මම හදාගන්නේ රයිස් කුකර් එකේ. සාස්පාන පොඩ්ඩක් රත් වුණාට පස්සේ මම ඒකට දාගන්නවා තෙල් ටිකක්. තෙල් ටික රත් වේගෙන එනකොට මම මේකට දාගන්නවා පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්. මේක හොඳට බැද ගන්න ඕනේ බ්‍රවුන් පාට වෙනකන්. මේ ගානට බැදගත්තාම ඇති. මම මේ ලුණු ටික වෙන භාජනයකට දාගන්නවා. ගොඩක් කර ගන්න නැතුව මේ කාන්ට බැදුනහම ඇති. මේකට මම දාගන්නවා පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකක්. මේ ටික හොඳට කලවම් කරලා මම මේකටම දාගන්නවා සූදුරු තේ හැඳි භාගයක්. මෙතන මං අරන් තියෙනවා අල ගෙඩි 2ක් පොඩියට කපලා. අල ටිකත් මම මේකටම දාගන්නවා. අල ටික පොඩ්ඩක් බැද ගන්න ඕනේ. අල ටිකක් බැදුනහම මේ බත් එක අමුතුම රසක් එනවා. අල ටිකත් බැදිලා තියෙන්නේ. මේ ගානට බැදුනහම ඇති. මම මේකට දාගන්නවා දැන් කරපිංචා ටිකක්, රම්ප කෑලි 2-3ක්, කහ කුඩු තේ ඇඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි 1/4ක් විතර, මස් කරි කුඩු තේ හැඳි 2ක් දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. විනාඩියකට විතර පස්සේ මම මේකට දාගන්නවා පොඩියට කපාගත්තු තක්කාලි ගෙඩියක්. මේ ටිකත් හොඳට කලවම් කරගෙන මම මේකට දාගන්නවා අපි තම්බගත්තු වතුර එක. මේක පෙරලා තමයි මම දාගන්නේ. සමහරක් අය කැමති නෑනේ මේ කෑලි හැපෙනවට. ඔයාලා කැමති නම් මේ කෑලි ටික ඕමම දාගන්න පුළුවන් පෙරා ගන්න නැතුව.
මම මේ වෙලාවේ ලුණුත් දාගන්නවා. ඔයගොල්ලන්ට රස අනුව ලුණු දාගන්න. අපේ තඹගත්තු වතුර එකේ තිබ්බ සුදු ලුණු ටිකත් මම මේකටම දාගන්නවා. දැන් අපේ හාල් ටික දාගන්න ඕනේ මේකට. මම මෙතන සෝදලා අරන් තිනවා හාල් ග්‍රෑම් 750ක්. ඔයාලට කැමති හාලක් මේකට ගන්න පුළුවන්. මම දැන් හාල් ටික මේකට දාගන්නවා. හාල් ටිකක් දාගෙන හොඳට කලවම් කරලා දැන් බලන්න ඕනේ අපේ බත් එක තැම්බෙන්න තරම් වතුර ඇතිද කියලා. අපේ බත් එකට නම් වතුර මදි. මම මේකට දාගන්නවා වතුර ටිකක්, බත් එක තැම්බෙන්න තරම් වතුර ටිකක්. දැන් මම වහලා තැම්බෙන්න දෙනවා බත් එක. අපේ බත් එක තැම්බීගෙන එනකොට මම මේකට දාගන්නවා මිරිස් කරල් 4-5ක්. එක නම් හරි. මේක ටිකක් හොඳට කූරු ගා ගන්නවා. ඉස්සෙල්ලාම බැදලා අයින් කරගත්තු ලුණු ටික මේකට දාගන්නවා. මේ විදිහට ලුණු ටිකක් බැදලා දාගත්තාම මාර රසයි. දැන් හරි අපේ බත් එක මේ විදිහට හදාගත්තාම එළවලු මාළු කිසිම වෑංජනයක් අපිට ඕන වෙන්නේ නැහැ. මේ විදිහට කන්න පුළුවන් නිකම්ම. පොඩි දරුවෙක් වුණත් ආසාවෙන් කයි මේ විදිහට හදාගත්තාම. එකපාරක් හදලා බලන්නකෝ. ආයේ හදන්න හිතෙන රසක් තමයි මේ බත් එකේ තියෙන්නේ. බත් එක්ක කන්න මම බිත්තර දෙයකුත් තම්බ ගත්තා. හොදි වෑංජන නම් මුකුත් ඕන වෙන්නේ නැහැ මේ බත් එක කන්න. ඒ තරම් රසයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා බැලුවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.